සිරිපා කරුණාව කියන්නේ සාමාන්‍යයෙන් හයික් එකක්ම නෙවෙයි. සිතින්, කයින්, වචනයෙන් පේවෙලා, බාර පඳුරු බැඳලා, සමන් දෙවියන්ගේ අවසර අරන් බැතිබරව යන්න ඕන ගමනක්. මාතරින් දසුන් බොඳ හිමගත හිරි පොදින් නිරි ගාඩු නැගෙන සඳ බොදුහෙත් පහන් කරවනම සුවය විඳ ශ්‍රී පාපියුම බැතියෙන් අප ගනිමු වැඳ ශ්‍රීපාද රක්ෂිතය කියන්නේ ලංකාවටම හුස්ම බෙදෙන ස්වභාවික මර්මස්ථානයක්. ඒ වගේම අපේ රටේ ප්‍රධාන ගංගා බහුතරයක ජලපෝෂක ප්‍රදේශය වන්නේත් මේ නොයිදුල් රක්ෂිතයයි. මීටර් 2243ක් උසැති කේතුකාකාර කඳුමුදුනක තමයි සිරිපා මළුව පිහිටලා තියෙන්නේ. මහවන මැද හුදකලා කඳු ගැටයක් ලෙස ඈතට දිස්සෙන මේ භෞතික පිහිටීම හරිම අපූරුයි. අද අපි සිරිපා කරුණාවට තෝරගත්තේ රාජමලේවත්ත සඳගැල තැන්න හරහා පත්මෙට යන්න පුළුවන් මාර්ගයයි. මේ තමයි දැනට ශ්‍රීපාදේ යන්න පුළුවන් කෙටිම පාර. ගහකොළ සතා සීපාවට ලැබි පාරිසරික හැදියාවන්ගෙන් පිරිපුන් ඇත්තෝ පමණක් මේ පාර තෝරගන්නවා නම් හොඳයි කියන දේ මුලින්ම මතක් කරන්න ඕනි. ගොඩක් අය සිරිපා කරුණා කරන්නේ හැටන් නල්ලතන්නිය මාර්ගයෙන්. මේ පාරේ පඩි විතරක්ම ගත්තොත් 5000කටත් වඩා තියෙනවා. හැබැයි අපි අද මේ කරුණා කරන්න යන පාරෙන් පඩි 4000ක් පමණ මග හරවා ගන්න පුළුවන්. මොකද මහගිරි දඹේ පටන් ගන්න පොඩ්ඩක් කලින් එහෙමත් නැත්තම් ඉදිකටු පහනට ඉහළින් තමයි මේ පාර නල්ලතන්නිය මාර්ගයට සම්බන්ධ වෙන්නේ. මේ ගමනට එක්වන ඔයාලට නල්ලතන්නියේ ඉඳලා කිලෝමීටර් 9ක් විතර වාහනයකින් ගමන් කරන්න පුළුවන්. රාජමලේ වතු ගම්මානයට ප්‍රවේශ වන මේ මාර්ගය කඳුකර මාර්ගයක් හින්දම ටිකක් දුෂ්කරයි. හැබැයි මේ නැග්ම ඔස්සේ ටිකින් ටික ඉහළට යනකොට හරිම අපූර්ව වටපිටාවක් දැක බලා ගන්න පුළුවන්. මරේ වතුයායට ළඟා වෙනකම් පාර හොඳට තිබුණත් එතන ඉඳලා රාජමලේ ගම්මානය දක්වා කිලෝමීටර් 4ක පමණ දුරක් ටිකක් ප්‍රවේශම් ගමනක යෙදෙන්න වෙනවා. ඒ වගේම මේ පාරේ ගමන් කරනකොට ගාට්මෝර් දිය ඇල්ල, මරේ ඇල්ල, ගවරවිල තැන්න, මාඋස්සකැලේ ජලාශයත් විටින් විට හරි අපූර්වට අපේ ඇස ගැටෙනවා. රාජමලේ කෝවිල ළඟට ඇවිත් එතන ඉඳලා මීටර් 500ක් විතර ගියාම සිරිපා රක්ෂිතයට ඇතුල් වන මාර්ගය හමු වෙනවා. මෙතන ඉඳලා තමයි අපේ ගමනේ වනගත මාර්ගය පටන් ගන්නෙ. විටින් විට හමුවන කඳුපල්ලම් තැනිතලා නිසා ගමනේ වෙහෙස අඩු වැඩි කරන්න සමත් වෙනවා. වම් ශ්‍රී පාලකුණ සාලකුණු තියා ඇතේ සකල ලෝකවාසී බුදු දනගේ හාත්පස වෙලාගත් ගහකොළ තිය කඩිති සතුන්ගේ නේක විද නාදයන් එක්ක ගමනට එක් කරන්නේ නැවුම් අත්දැකීමක්. කැලේට අතුළු වෙලා අපි පැය 2ක් විතර ආවා. දැන් අපි ඇවිත් ඉන්නේ සඳගල තැන්නට. මේ ගමනේදී ශ්‍රීපාද පත්මේ ලස්සනටම පේන තැන තමයි මෙතන. මෙතන පොඩි වෙලාවක් ඉඳලා වෙහෙස ටිකක් මගහරවාගෙන ආයෙත් ගමන පටන් ගත්තොත් පැය භාගයකින් විතර නල්ලතන්නිය මාර්ගයට ළඟා වෙන්න පුළුවන්. නිම
නදිමු බැතින් අපි ලොවුතුරු ශ්‍රීපාදේ ශ්‍රීපාද මාර්ගයේ මැදි අත්තට පටන් ගන්න මෙතන ඉඳලා. ඒක මේ පාර මතක තියාගන්න හොඳ ලෑන්ඩ්මාර්ක් එකක්. මෙතන ඉඳලා පඩි 100ක් විතර නැග්ගම මහගිරි දඹය හමු වෙනවා. ඊට පස්සේ සිරිපා මළුවට ළඟා වෙන්න පුළුවන්. ඉතින් ඔයාලට කරුණු කීපයක් නිසා මේ මාර්ගයේ කරුණා කරන්න තෝරගන්න පුළුවන්. පඩිපෙළ නගිනකොට දැනෙන මහන්සිය ගොඩක් දුරට මේ මාර්ගයේ එනකොට දැනෙනවා අඩුයි. ඒ වගේම විශේෂයෙන් තරුණ අයට හරි අපූර්ව සුන්දර ගමනක් වේවි. මහන්සිය අඩු නිසා කුඩා මහලු කාටත් මේ මාර්ගයේ සිරිපා කරුණාවට තෝරගන්න සලකා බලන එකත් හොඳයි. හැබැයි සෞඛ්‍ය තත්ත්වය ගැන හිතලා ඒ තීරණය ගන්නවා නම් තමයි වඩාත් හොඳ. කොහොම වුණත් අඳුර වැටුනම මේ මාර්ගයේ සිරිපා කරුණාවට සුදුසු නැහැ. ඒ වගේම වර්ෂාව පවතින විට මාර්ගයේ ලිස්සන නිසා ටිකක් අවදානම් ගමනක් මේ මාර්ගය තෝරගන්න එක. මේ වීඩියෝව නරඹලා ඔයාලටත් පුළුවන් රාජමලේ සඳගල තැන්න පාරෙන් සිරිපා වඳින්න එන්න. හැබැයි මෙහි තියෙන ගහකොළට මෙහි සිටින සතා සීපාවට කරදරයක් නොවන අයුරින් හැසිරෙන්නත් කසල විදිහට ඉවතලන කිසිවක් මෙහි නොදමා යන්නත් අමතක කරන්න එපා. එහෙනම් අදට ගිහිල්ලා එන්නයි සූදානම. ජියලොකේටර් සමග මෙවැනිම භූ ස්තරයක සෞන්දර්යාත්මක අගය හා හැඩය සොයා යන ගමනකින් ආයෙත් දවසක හමුවන බලාපොරොත්තු වෙනවා.